හරි හැමෝටම ආයුබෝවන්. ඒ වගේම හැමෝටම සුබ උදෑසනක්. ඔන්න වාඩියෙන් අපි පොරොන්දු වුණා ඔයාලට මතක ඇති IQ වලට දුර්වල ළමයිට. IQ වලට දුර්වල ළමයිට IQ වලට අවශ්‍ය මූලික කරුණු සහ සිද්ධාන්ත පාඩම් විදිහට පැහැදිලි කිරීම වීඩියෝ ටිකක් අරගෙන එනවා කියලා. මේ වීඩියෝ එක අනේ පැහැදිලි පාඩම් වලට වෙන විදිහට මේ ගේන මේ IQ වලේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. හරිද? ඔයාලට මතක ඇති FB post එකක් මම දැම්මා. ඒකට මේ පාඩමක් කියලා දෙන්න කියලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. මේ පාඩමේ නම තමයි ඔයාලා හැමෝම කියන්නේ මොකක්ද? සංකරණ හා සංයෝජන කියලා. හරිද? සංකරණ හා සංයෝජන කියලා කියන්නේ ඇත්තටම උසස් පෙළට උගන්වන පාඩමක් නේ. ඒ හින්දා ඒ වචනේ යොදා ගන්න නැතුව දැන් අපි IQ නේ කරන්න යන්නේ. ඒ ඉච්චර දුරට ගැඹුරින් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හරිද? ඒ හින්දා මේකේ පාඩමට මම මුල නම දානවා තෝරා ගැනීම සහ පිළිවෙලට සැකසීම කියලා. හරිද? හරි. අපි පාඩම කියලා දෙන්න යන්නේ මේ පාඩම පටන් ගන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕන මූලික સિદ્ધාන්ත ටිකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ලකුණ. මොකක්ද මේ ලකුණ? මෙන්න මේ ලකුණට අපි කියන්නේ ක්‍රමාරෝපිත අංකණය. මොකද්ද? ක්‍රමාරෝපිත අංකණය කියලා තමයි මෙන්න මේ ලකුණට කියන්නේ. මෙන්න මේ අංකණයෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? අපි ලිව්වොත් මෙන්න 3 ක්‍රමාරෝපිතය. 3 ක්‍රමාරෝපිතය සමාන වෙනවා 3 ඉඳන් අඩු කරගෙන යනවා 1 දක්වා සංඛ්‍යා. ඔන්න ඔය සංඛ්‍යා ටිකේ ගුණිතය. ඕක තමයි 3 ක්‍රමාරෝපිතය කියලා කියන්නේ. 5 ක්‍රමාරෝපිතය ලිව්වොත් ඒත් ඒකමයි. 5 ඉඳන් ක්‍රමයෙන් අඩු කරගෙන යනවා 1 දක්වා සංඛ්‍යා ටික. 5 4 3 2 1. ඔය සංඛ්‍යා ටික එකිනෙකට ගුණ කිරීම තමයි 5 ක්‍රමාරෝපිතය කියන්නේ. ඔය විදිහට තමයි රටාව වෙන්නේ. 6 ක්‍රමාරෝපිතය කිව්වොත් 6 ගුණ කිරීම, 5 ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 2 ගුණ කිරීම 1. හරිද? ඕක තමයි එක સિદ્ધාන්තයක්. මේ ටික ඔයාලා අනිවාර්යයෙන්ම මේ පාඩමට කලින් දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපිට ගණන් හදාගෙන යද්දී සුළු කිරීම වලට ඕන වෙන තවත් කරුණක් මම කියනවා. හිතන්නකො මෙන්න 7 ක්‍රමාරෝපිතය කියන එක. 7 ක්‍රමාරෝපිතය කියන එක මම දැන් කියලා දුන්නා වගේ මෙහෙම ලියන්න පුළුවන් නේ. 7 6 5 4 3 2 1 කියලා සංඛ්‍යා ටිකේද මේ ටිකේ ගුණිතය. මේක තමයි 7 ක්‍රමාරෝපිතය කියන්නේ. අපිට ඕන නම් මේක ලියන්න පුළුවන් මෙහෙම. 7 ගුණ කිරීම 6 ගුණ කිරීම 5 ක්‍රමාරෝපිතය. පැහැදිලිද? මේ දෙක සමානයි කියලා තේරුණා නේද මේ? 7 ගුණ කිරීම 6 7 ගුණ කිරීම 6. මේන්න මේ ටික කියන්නේ මොකද්ද මෙයානේ? 5 ක්‍රමාරෝපිතය කියන එක නේද? මේ වගේ සුළු කිරීම වලදී අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් හිතන්නකෝ ආයේ 5 ක්‍රමාරෝපිතය මම ලියන්නම්කෝ. 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. මේක ඕනනම් මට ලියුවා වගේ 5 ගුණ කිරීම 4 ක්‍රමාරෝපිතය. එහෙම නැත්නම් ලියුවේ හැකි 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ක්‍රමාරෝපිතය. පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? ඔන්න ඔය විදිහට ලියලා අපිට සුළු කිරීම කරන්න පුළුවන් මේ ප්‍රශ්නය දෙන තැන්වලදී පහසුයි. මේක අනිවාර්යෙන් යොදා ගන්න වෙනවා සුළු කිරීම සඳහා. ඒෙන් තමයි මම ඒක පැහැදිලි කිරීමක් කළේ. හරිද? හරි. දැන් ඔයාලා දැනගෙන ඉන්න මූලික સિદ્ધාන්ත ටික ඉවරයි එතනින්. අපි දැන් යම් පාඩමකට. හරිද? පාඩම මම කොටස් දෙකකට බෙදුවනේ. සංකරණ හා සංයෝජන කියන නම අමතක කරලා ඒ සංකීර්ණ නම් අපිට වැඩක් නැහැනේ. අපි ඉගෙන ගන්නයි. ඒ හින්දා මේක මම කොටස් දෙකකට බෙදුවා. තෝරා ගැනීම සහ අනික මොකද්ද? පිළිවෙලට සැකසීම කියලා. හරිද? පිළිවෙලට සැකසීම කියලා. හරිද? මොකද්ද මේ කතන්දරය කියලා මුලින් පැහැදිලි කරලා දෙන්න. මේ බලන්නකෝ. ABCD කියලා පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. හරිද? ABCD කියලා පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. මෙහෙම 4 දෙනෙක් මට කියනවා මෙතනින් දෙන්නෙක්ව තෝරගන්න කියලා. ඒ කියන්නේ කවුරු හරි දෙන්නෙක්ව තෝරගන්න කියලා කියනවා. ඒ විදිහට තෝරගන්න පුළුවන් ආකාර ගන්න අහනවා. මේ බලන්නකෝ. මට මෙතනින් දෙන්නෙක්ව තෝරගත්ත හැකිනේ AB කියලා. AB කියලා තෝරගත්ත හැකි දෙන්නෙක්ව. එතකොට මේක මොකද්ද වෙන්නේ? මේක තෝරා ගැනීම. මොකද ABව තෝරගත්තත් මං ආයේ BA තෝරගත්තත් ඒත් එකම එක්කනම තමයි තෝරගන්නේ. BA කියලා තෝරගත්තත් ඒක වෙනම එක්කෙනෙක් නෙමෙයිනේ. AB තෝරගත්තත් BA තෝරගත්තත් එකයි. හැබැයි පිළිවෙලට සැකසීමකදී ඔතන තමයි වෙනස් වෙන්නේ.
ABCD කියලා කාඩ්පත් 4ක් තියෙනවා කියලා හිතන්නකෝ. අපිට කියනවා මේසයක් උඩ මෙන්න මේ කාඩ්පත් 4න් දෙකක් තියන්න පුළුවන් එක එක විදි වලට තියන්න කියලා. මම මෙන්න මේ අවස්ථාවේදී මම AB කියන එක මෙහෙම තියනවා. A වම් පැත්තෙන් B දකුණු පැත්තෙන්. ආයෙ මට තියන්න පුළුවන් B වම් පැත්තෙන් A දකුණු පැත්තෙන්. අන්න එතකොට පිළිවෙලට සැකසීමක්. එතකොට මොකක්ද වෙන්නේ? තෝරා ගැනීමකට කෙලින්ම දෙන්නෙක්ව තෝරගත්තම. ඒක තමයි තෝරා ගැනීමක් කියන්නේ. පිළිවෙලකට සැකසීමකදී වැදගත් වෙන්නේ පිළිවෙල. සකසලා තියෙන පිළිවෙල. තෝරා ගැනීම නෙවෙයි. හරිද? ඕක තමයි තෝරා ගැනීමකයි පිළිවෙලකට සැකසීමකයි කියන දෙකේ වෙනස. හරිද? එතකොට ඔයාලා ගානක් හදද්දී ඔළුවට දාගන්න ඕනේ තෝරා ගැනීමක් විදියට එක මෙන්න AB කියන එකයි BA කියන එකයි දෙන්නම එකක් නම් ඒකට තෝරා ගැනීමක් තමයි මේ වගේ එකක්. මෙහෙම පිළිවෙලකට සැකසීමක්. AB කියන එකයි BA කියන එකයි දෙකක් කියලා වගේ අදහසක් කරනවා නම් ඒක පිළිවෙලකට සැකසීමක් විදියට තමයි ගෙනෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් ඔයාලට මොනවද මේකට යොදා ගන්න පුළුවන් අපිට සූත්‍ර. මෙන්න මේ තෝරා ගැනීම අවස්ථාවකදී අපිට යොදා ගන්න පුළුවන් සූත්‍රය තමයි NCR අංකණය. හරිද? NCR අංකණය. පිළිවෙලකට සැකසීමකදී අපි යොදා ගන්න සූත්‍රය තමයි NPR අංකණය. හරිද? NCR අංකණය කියන්නේ මොකද්ද? මේක ලිව්ව හැකි උඩ n කමාරෝපිතය බෙදීම මෙයා දානවා. මෙතන යට ඉන්න එක්කලා දානවා r කමාරෝපිතය. ඊට පස්සේ මෙයාගෙන් මෙයාව අඩු කරනවා. n ඍණ r ගේ සම්පූර්ණ එකේ කමාරෝපිතය. මේකෙදි n ගේ කමාරෝපිතය බෙදීම මෙයාගෙන් මෙයාව අඩු කරලා ඒකේ කමාරෝපිතය. මේ දෙක තමයි ඔයාලා දැනගෙන ඉන්න ඕනේ සූත්‍රය. දෙකේ වෙනසක් මොකක්ද තියෙන්නේ? NPR අංකනේ මත තියාගත්තා නම් ඇති. NCR අංකනේට අපෝ මෙයාගේ කමාරෝපිතයක් දාන්න ඕනේ මෙතෙන්ට. හරිද? ওই දෙක තමයි සූත්‍ර දෙක. හරිද? අපි දැන් එතකොට මේ n කියන්නේ මොකද්ද? n කියන්නේ ඉන්න මුළු කට්ටිය ගන්න. නැත්නම් තියෙන මුළු ද්‍රව්‍ය ගන්න. r කියන්නේ තෝරා ගැනීමට අවශ්‍ය ගන්න. දැන් අර මේතනින් මම කරේ පුද්ගලයෝ 4ක් හිටියයි කියලා. මම පැහැදිලි කරන්නේ පුද්ගලයෝ 4ක් හිටියා කියලා. ABCD කියලා පුද්ගලයෝ 4ක් හිටියා. දෙන්නේ තෝරගන්න එකද n එනවා 4ක්. දෙන්නෙක්ව තෝරා ගැනීමක් ඉඳ r වෙනවා 2ක්. ඔය වගේ කතන්දරයක් තමයි යන්නේ. හරි අපි මේ සූත්‍ර දෙක කොහොමද දාගන්නේ කියලා පැහැදිලි වෙන්න ගණන් ටිකක් දැන් හදමු. හරි. පළවෙනි ප්‍රශ්නේ මම දෙන්නම්. අර කලින් ඔයාලට පැහැදිලි කරපු ප්‍රශ්නේම දෙන්නම්. ඒ ප්‍රශ්නේ මම මොකක්ද දුන්නේ? ABCD කියලා පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ABCD කියලා පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනාගෙන් දෙන්නෙක්ගෙන් යුතු ගෲප් හදන්න කියලා කියනවා. හදන්න පුළුවන් විවිධ ආකාර කොච්චරද කියලා අපෙන් අහනවා. හරිද? එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? 4 දෙනෙක් ඉන්නවා දෙන්නෙක්ව තෝරගත්තා නම් හරිනේ ගෲප් හදන්න. එහෙනම් මේක මොකද්ද? තෝරා ගැනීම. එහෙනම් අපි යොදා ගන්න ඕන සූත්‍රය මොකද්ද? NCR අංකණය. n කියන්නේ කීයද? ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? 4යි. c දැම්මා. කී දෙනෙක් තෝරගන්න ඕනේ? 2යි. 4c2. ඕකනේ උත්තරේ. මේක සුළු කරන්නේ කොහොමද? 4 කියන්නේ 4 කමාරෝපිතය. ආය දාන්න ඕනේ NC 2 කමාරෝපිතය. ආය මේකෙන් මෙයාව අඩු කරලා ඒකේ කමාරෝපිතය. 4 ඍණ 2 කමාරෝපිතය. මේ කියන්නේ දෙකම තමයි. 2යි. හරිද? ඕක සුළු කරමු. දැන් මේ වලට මේක සුළු කරන්න ලේසි වෙන තමයි මම අර මෙන්න මේ 4 කමාරෝපිතේ මට ලිව්ව හැකි 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 කමාරෝපිතය. යට ඉතුරු වෙනවා 1 2 කමාරෝපිතයක් අනිත් 2 කමාරෝපිතේ මම ලියනවා 2 ගුණ කිරීම 1 කියලා. මේ බලන්න. මේ 2 කමාරෝපිතේ මේ 2 කමාරෝපිතේ කැපුවා. මෙතන දෙකට 4ට 2 2යි 2ක් 3 6යි. 6ක් කියලා එනවා. උත්තරේ. ඕක තමයි උත්තරේ 6යි. හරිද? ඕක අපි නිකන් ලියලත් බලමුකෝ. කොහොමද තෝරගන්න පුළුවන්? AB තෝරගන්න පුළුවන්. AC තෝරගන්න පුළුවන්. AD තෝරගන්න පුළුවන්. BC පුළුවන්. BD පුළුවන්. ඒ වගේ එක CD. ඔන්න ඔය 6 තමයි මේ උත්තරේ විදියට අපිට ආවේ. හරිද? එතකොට NCR අංකනේ යොදා ගන්න විදිය ඔයාලට පැහැදිලි කියලා මම හිතනවා. හරිද? හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයට යමු අපි.
දෙවෙනි ප්‍රශ්නේ මම පැහැදිලි කරනවා. මට කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. කියනවා අර කලින් ගත්ත ප්‍රශ්නේම කාඩ්පත් හතරක් තියෙනවා. කාඩ්පත් හතරක් තියෙනවා A B C D කියලා. මේසයක් උඩ ඔය කාඩ්පත් දෙකක් වම දකුණට විදියට පිළියෙල කරන්න පුළුවන් විවිධ ආකාර ගන්න අහනවා. අපි නිකන් අතලියමු මොනවද පිළියෙල කරන්න පුළුවන්? A B පුළුවන්. A B පුළුවන් නම් B A විදියටත් පුළුවන් පිළියෙල කරන්න. මෙතන A වමෙන් B දකුණේ. මෙතන B වමෙන් A දකුණේ. ඒ වගේ AC පුළුවන්, CA පුළුවන්. AD පුළුවන්, DA පුළුවන්. නේද? BC පුළුවන්, CB පුළුවන්, BD පුළුවන්, DB පුළුවන්, ICD පුළුවන්, DC පුළුවන්. ඔක්කොම ආකාර කීයද? 3යි 6යි 12යි. ඔක්කොම ආකාර ගාන 12යි. දැන් මේකේ මොකද්ද මේක? පිළියෙල කිරීමක් නේ. පිළියෙල කිරීමක් නම් අපි යොදා ගන්න ඕන සූත්‍රය මොකද්ද? NPR අංකය. හරිද? පිළියෙල කිරීමක් නම් යොදා ගන්න සූත්‍රය NPR අංකය. දැන් මේකේ n කීයද? 4යි. කාඩ්පත් 4යි ඔක්කොම. පිළියෙල කිරීමට අවශ්‍ය කාඩ්පත් ගාන කීයද? 2යි. R කියන්නේ 2යි. මේක සුළු කරන්න තියෙනවා. 4 කමාරෝපිතය මේකෙන් මේක අඩු කරනවා. 4 ඍණ 2 කමාරෝපිතය. ඒ කියන්නේ මෙතන 2යි. සුළු කරන්නේ කොහොමද? 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 කමාරෝපිතය යට 2 කමාරෝපිතය කැපලා දැම්මා උත්තරේ 12. මෙන්න මෙතන අපිට ලියපු උත්තරේ 12ම එනවා. පැහැදිලිද? මේක තමයි NPR අංකණය අපි යොදාගන්නේ පිළියෙල කිරීමකට. හරිද? පිළිවෙල තමයි වැදගත් වෙන්නේ කියන එක ඔළුවට තියාගන්න තෝරා ගැනීම නෙවෙයි. හරිද? හරි. හැබැයි මීට වඩා ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම් මෙන්න මේ පිළිවෙලට සැකසීමට. මම මේ දැන් කියලා දෙන්න යන ක්‍රමය මම කියන්නේ හිස්තැන් පෙරවීමේ ක්‍රමය කියලා. හරිද? හොඳට බලාගන්න NPR අංකණය යොදා ගන්නවට වඩා ලේසි. එතකොට මේ ක්‍රමයේ NPR අංකණය යොදා ගන්නවට වඩා හරිම ලේසි. හරිද? නේද? දැන් මම මොකක් මේසේ මත හිස්තැන් දෙකක් මාක් කරගත්තා මෙහෙම. හරිද? මේසේ මත හිස්තැන් දෙකක් මාක් කරගත්තා. දැන් මම මෙතෙන්ට දාන්න පුළුවන් කාඩ්පත් ආකාර ගන්න බලනවා. හිස්තැන් දෙකක් මට මෙතෙන්ට A දාන්නත් පුළුවන්. මෙතෙන්ට B දාන්නත් පුළුවන්. මෙතෙන්ට C දාන්නත් පුළුවන්, D දාන්නත් පුළුවන්. මෙතෙන්ට A දැම්මොත් මට මෙතෙන්ට දාන්න පුළුවන් කාඩ්පත් මොනවද? B C D. පැහැදිලිද? මෙතෙන්ට B දැම්මොත් මට මෙතෙන්ට දාන්න පුළුවන් කාඩ්පත් මොනවද? A C D. මෙතෙන්ට C දැම්මොත් මට දාන්න පුළුවන් මෙතෙන්ට A, B මේ ටිකෙන් මොකක් හරි එකක් දැම්මම. මෙතෙන්ට D දැම්මොත් A B C. ABC. පැහැදිලිද? ඔන්න ඔය කතන්දරේ මේ බලන්න. ඒත් එක්ක දාන්න පුළුවන් ආකාර AB දෙන්න එක AC AD. මෙතන ආකාර 3යි. මෙතන ආකාර 3යි. මෙතන 3යි. මෙතන 3යි. ඔය 12 ඕම තමයි එන්නේ. හරිද? ඔහොම ලියන්න නැතුව ඔය හිස්තැන අපිට පුළුවන්. මම පැහැදිලි කරන්නම් කොහොමද කියලා. මෙහෙම. මෙතෙන්ට දාන්න පුළුවන් කාඩ්පත් ආකාර ගාන කීයද? 4යි. කොහොමද? එක්ක A දාන්න පුළුවන්, එක්ක B දාන්න පුළුවන්, එක්ක C දාන්න පුළුවන්, එක්ක D දාන්න පුළුවන්. ආකාර 4යි. ආකාර කියන හින්දා පොඩ්ඩක් රවුන්ඩ් කරලා ලියා ගන්න. එතකොට පැහැදිලි. 4 ගුණ කරනවා. හරි. දැන් මේ හිස්තැනට දාන්න පුළුවන් කාඩ්පත් වර්ග කොච්චරක් තේනවද? මෙතෙන්ට දැම්මම එකක් දාලා එන්නේ. හොඳට මතක තියාගන්න. මෙතන එක හිස්තැනක් පුරවලා ඉන්නේ දැන්. එක හිස්තැනක් පුරවලා එනවා නම් මංගාව ඉතුරු වෙන්නේ කාඩ්පත් 4ෙන් කාඩ්පත් 3යිනේ. අන්නේ කාඩ්පත් 3යි. එතකොට මෙතෙන්ට දාන්න පුළුවන් මට ආකාර තියෙනවා. 4 වරක් 3 12යි කියලා එකපාරම උත්තරේ ගන්න පුළුවන්. මෙහෙම ලියලා ඉන්න කතන්දර අවශ්‍ය නැහැ. හරිද? ඕක තමයි හිස්තැන් පිරවීමේ ක්‍රමය. අර උත්තරම ඉක්මනටම ගන්න පුළුවන්. මම මේ හිස්තැන් පිරවීමේ ක්‍රමය කියලා දුන්නයි කියලා ඉස්සරහට තේරෙයි. තව ප්‍රශ්න ටිකක් පැහැදිලි කරගෙන යන්න. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ මම කියලා දෙනවා මෙහෙම තියෙනවා ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේ. 1 2 3 4 5 6. මෙන්න මේ සංඛ්‍යා 6ක් තියෙනවා. මට කියනවා ඉලක්කම් 3ක සංඛ්‍යාවක් හදන්න අගය 500ට වඩා අඩු. හරි? අගය 500ට වඩා අඩු ඉලක්කම් 3ක සංඛ්‍යාවක්.
ඉලක්කම් තැනීමක් කියලා කියන්නේ තෝරා ගැනීමක්ද පිළියෙල කිරීමක්ද කියලා මුලින්ම ඔයාලා හිතන්න ඕනේ. හිතන්නකො මේ 123 එක සංඛ්‍යාවක්. 223 මේ 213 එක සංඛ්‍යාවක්. 321 මේ එක සංඛ්‍යා නේද? හැබැයි මේක අපි ඉලක්කම් තුනේ සංඛ්‍යාව හදන්න තෝරගෙන තියෙන්නේ මොකද්ද? 1 2 3 කියන ඉලක්කම් තුන. හැබැයි මේ සංඛ්‍යා ලියද්දී ඒවා වෙනස් සංඛ්‍යා. එතකොට ඔයාලට තේරෙනවා මේක තෝරා ගැනීමක් නෙමෙයි. පිළිවෙලට සැකසීමක් තමයි මේ සංඛ්‍යා සෑදීමක් කියලා කියන්නේ. එතකොට ඔයාලා යොදා ගන්න ඕනේ මොකද්ද? NPR අංකණය. NPR අංකණය ඕනේ නේද? හිස්තැන් පිරවීමේ ක්‍රමය අපිට තියෙනවා. හිස්තැන් පිරවීමේ ක්‍රමයෙන් හදමු. හරිද? NPR අංකණය උඩට හදා ගන්න පුළුවන්. ඊට වඩා මේක ලේසි. හරිද? මොකද්ද කියලා තියෙන්නේ? 500ට වඩා අඩු සංඛ්‍යානේ හදන්න කියලා තියෙන්නේ. අපිට මෙහෙම හැදුවේ හැකියි. 500ට වඩා අඩු මේ තියෙන එක ස්ථානය ස්ථාන තුන මම මාක් කරගත්තා. එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය. 100 ස්ථානය පහ වුණොත් 500ට වඩා වැඩි වෙනවා කියලා තේරෙනවා වලට ඔයාලා හදන සංඛ්‍යාව 6 වුණත් වැඩි වෙනවා. එහෙනම් අපිට මෙතෙන්ට දාන්න පුළුවන් 1 2 3 4 කියන සංඛ්‍යා 4 විතරයි. පැහැදිලිද? මෙන්න මේ 1 2 3 4 කියන සංඛ්‍යා 4 විතරයි ඔයාලට දාන්න පුළුවන් මෙතෙන්ට. 100 ස්ථානය. 100 ස්ථානයට මේ සංඛ්‍යා ටික වැටිලා මේ ස්ථාන වලට ඉතුරු සංඛ්‍යා වලින් ඕන එකක් දාන්න පුළුවන්. එහෙනම් මෙතෙන්ට දාන්න පුළුවන් දැන් ආකාර ගාන කීයද? සංඛ්‍යා ගාන 4. සංඛ්‍යා 4යි. 4 ගුණ කිරීම. දැන් මම මෙතෙන්ට මෙන්න මේ සංඛ්‍යා 6න් එක සංඛ්‍යාවක් මෙතෙන්ට දාලා ඉන්නේ. මෙතෙන්ට දාන්න ඉතුරු වෙන්නේ සංඛ්‍යා 5යිනේ. සංඛ්‍යා 5යි ඉතුරු වෙන්නේ. එතකොට මෙතෙන්ට දාන්න පුළුවන් ආකාර ගාන 5යි. හරිද? හරි. ඊට පස්සේ දැන් මම මේ ස්ථානට පුරවන්න යද්දි මෙහෙම. මෙතෙන්ට සංඛ්‍යාවක් දාලා ඉන්නේ. මේ සංඛ්‍යා 6න් සංඛ්‍යාවක් මෙතෙන්ට දාලා ඉන්නේ. මෙතෙන්ට තව සංඛ්‍යාවක් දාලා ඉන්නේ. සංඛ්‍යා දෙකක්ම දාලා ඉවරයි. එතකොට ඉතුරු වෙන්නේ මේ සංඛ්‍යා 6න් සංඛ්යා 4යි. ආය 4යි. ඔය ටික ගුණ කරපුවාම 5 4 20යි 24ක් 4 80යි කියලා සංඛ්‍යා 80ක් හදන්න පුළුවන් කියලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ තව ප්‍රශ්නයකට යන්නම්. ඊළඟ ප්‍රශ්නේ මම දෙන්නම් මෙහෙම. 1 2 3 4 5 කියලා සංඛ්‍යා පහක් තියෙනවා. අපිට කියනවා ඉලක්කම් තුනක සංඛ්‍යා තුනේ සංඛ්‍යා හදන්න පුළුවන් ආකාර ගහන අහනවා. පහෙන් බෙදුවාම ඉතුරු වෙන්න ඕනේ. ඉතුරු වෙන. හරි මේ බලන්න ලස්සන ප්‍රශ්නයක් මේක. අපිට දීලා තියෙන ඉලක්කම් පහ එක ඉලක්කමක් එකපාරට යොදා ගන්න පුළුවන්. හරිද? 1 2 3 4 5 කියලා ඉලක්කම් පහක් දීලා තියෙනවා. අපෙන් අහනවා පහෙන් ඉතුරු වෙන. අහන්නේ මොකද්ද අපෙන්? පහෙන් බෙදපුවාම ඉතුරු වෙන විදිහට හදන්න පුළුවන් ඉලක්කම් තුනේ සංඛ්‍යා ගාන මොනවද කියලා. කොහොමද මේක හදන්නේ? යම් කිසි සංඛ්‍යාවක් පහෙන් බෙදුවාම ඉතුරු වෙන්නේ නැති වෙන්න නම් අග ඉලක්කම එක ස්ථානයේ ඉලක්කම එක්ක බිඳුව වෙන්න ඕනේ එක්ක පහ වෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ එක ස්ථානයකට පහයි දෙන අවස්ථා ගන්න බෑනේ. එහෙනම් මේ හිස්තන අපි මේ වෙලාවේ මේ පැත්ත තමයි මුලින් පුරන්නේ. මෙතෙන්ට මට අග ඉලක්කමට 1 දැම්ම හැකි 2 දැම්ම හැකි 3 දැම්ම හැකි 4 දැම්ම හැකි. මෙතන පහ දාන්න බෑ. පහ දාපු ගමන් පහෙන් බෙදුවම ඉතුරු වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ ඉතුරු වෙන සංඛ්‍යාවේ. එතකොට මෙහෙම 4යි. දැන් මට කියුවේ හැකි මේක මෙතන කීයද? ඉලක්කම් වර්ග 4ක් දැම්මේ. ආකාර 4යි. දැන් මේ පැත්තට යන්න යනවා. දැන් මම මෙතෙන්ට මේ ඉලක්කම් පහෙන් එකක් දාලා නෙන්නේ. එහෙනම් මට මෙතෙන්ට දාන්න ඉතුරු වෙන්නේ ඉලක්කම් වර්ග 4යි. පහෙන් එකක් දාලාදී ඉලක්කම් වර්ග 4යි ආයෙ 4යි ඉතුරු වෙන්නේ. දැන් මේ ස්ථරයට යද්දී මෙතෙන්ට ඉලක්කමක් දාලා මෙතෙන්ට ඉලක්කමක් දාලා ඉන්නේ. ඒ කියන්නේ ඉලක්කම් දෙකක් ඉවරයි පහෙන්. මෙතෙන්ට දාන්න ඉතුරු වෙන ඉලක්කම් වර්ග 3යි. දැන් කීයද උත්තරේ? 4ක් 4 16 16 වරක් 3 32යි 48යි. ඔක්කොම ආකාර 48යි කියලා එනවා. තව විදිහක් කියලා දෙන්නම්. එකම විදිහකට හිතලා හදන්න ඕනේ ප්‍රශ්නය. මෙහෙම හිතලා හදන්නත් පුළුවන්. කොහොමද දැන් උත්තරේ 48යි මතක තියාගන්න. අනිත් විදිහ මම කියන දෙන්නේ නැහැ. ස්ථාන තුනක් මම මාක් කරගත්තා. හරි? ස්ථාන තුනක් මාක් කරගත්තා. මේ ඉලක්කම් තුනේ සංඛ්‍යා හදන්න පුළුවන් ආකාර ගාන කීයද මේකේ? හරිද? මෙතෙන් දාන්න පුළුවන් ඉලක්කම් ආකාර 5යි. මෙතෙන්ද
මෙතන පහෙන් එකක් දාලා ඉන්න හින්දා මෙතෙන්ට දාලා ඉතුරු වෙන්නේ අපි ගාව ඉලක්කම් 4යි. ආයේ මෙතෙන්ට දාලා ඉලක්කම් ඉතුරු වෙන්නේ 3යි. ඔය වගේ 5 4 20 24 60යි. මේ 60 කියලා කියන්නේ මොකක්ද? ඉලක්කම් 3 සංඛ්‍යා හදන්න පුළුවන් විවිධ ආකාර ගන්න. මෙහෙම කන්ඩිෂන් එකක් නැහැ. දැන් අපි බලනවා පහෙන් ඉතුරු වෙන පහෙන් බෙදුවා පහෙන් ඉතුරු නොවන විදිහට බෙදෙන සංඛ්‍යා ගන්න. එහෙම පහෙන් ඉතුරු නොවෙන්න නම් මොකද්ද මේ අග ඉලක්කම් වෙන්න ඕනේ? එක්ක බිඳුව එක්ක පහ. බිඳුව මෙතන නෑ පහ මෙතන අනිවාර්යයෙන්ම පහ වෙන්නම ඕනේ. තියෙන්නේ අනිවාර්යයෙන්ම පහ. හරිද? හරි. මෙතෙන්ට පහ දැම්මට පස්සේ මෙතෙන්ට දාන්න ඉතුරු වෙන සංඛ්‍යා ගන්න කීයද? 4යි. 1 2 3 4 කියන සංඛ්‍යා 4යි ඉතුරු වෙනවා. මෙතන පහ අපි දාලා තියෙන්නේ. මෙතන වැඩි කිරීමක් නෑ. මේ ආකාර ගන්න නෙමෙයි පහ කියන්නේ. හරි. පහ දාලා තියෙන කෙලින්. හරි. 4යි. දැන් මෙතෙන්ට සංඛ්‍යාවක් දාලා මෙතෙන්ට පහ දාලා මෙතෙන්ට සංඛ්‍යාවක් දාලා මෙතෙන්ට එද්දී මංගාව ඉතුරු වෙන්නේ කීයද? මෙතෙන්ට පහ දැම්මම මේ පහ කැපෙනවා. මෙතෙන්ට මේ සංඛ්‍යා 4න් එකක් දාපුවාම තව සංඛ්‍යා 3යි ඉතුරු වෙන්නේ. මෙතෙන්ට 3යි. එතකොට මේ දෙක විතරයි ගුණ කරන්න ඕනේ. හරිද? ආකාර 12යි. මෙන්න මේක අඩු කරපුවාම අර 48 වෙනවනේ. මේ තියෙන්නේ හදන්න පුළුවන් ඉලක්කම් තුනේ සංඛ්‍යා ගාන. මේ තියෙන්නේ පහෙන් බෙදුවාම ඉතුරු නොවන සංඛ්‍යා ගාන. එහෙම බෙදුවාම අඩු කරාම 48ක් වෙනවා. ඒ එන්නේ අර පහෙන් බෙදුවාම ඉතුරු වෙන සංඛ්‍යා ගාන, ඉතුරු පිහිටන සංඛ්‍යා ගාන තමයි මේ පිහිට. හරි. ওই විදිහට උනත් ගාන ගන්න පුළුවන්. Tamante හිතෙන විදිහට මේ වගේ ගණන් හිතලා හදන්න පුළුවන් කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඕන. හරිද? හරි. තව ප්‍රශ්නයක් පැහැදිලි කරන්නම්. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක මතක නැහැ මට. අපි මෙහෙම ගමුකෝ. උත්සවයකට මෙහෙම ABCD E කියන 5 දෙනෙක් සහභාගී වෙනවා. පුද්ගලයෝ 5 දෙනෙක්. ABCD කියන කතාව වැඩක් නැහැ. පුද්ගලයෝ 5 දෙනෙක් බොනවා කියමු සෙට් වෙලා බීලා මේ කට්ටිය අන්තිමට මෙන්න මෙහෙම දෙන්න අතට දීගෙන යනවා. හැමෝම එකිනෙකාට අතට දෙලා යනවා. සිදු වුණු අතට දීන් ගන්න අපෙන් අහනවා. හරිද? මේ වගේ ප්‍රශ්න වල දැකලා ඇති අහලා ඇති. මේකට මොකද්ද මේ කතන්දරේ? මේකද මේ බලන්නකො. අතට දෙන්න පුද්ගලයෝ කී දෙනෙක් ඕනද? දෙන්නේ. ඕන. පුද්ගලයෝ දෙන්න මම ගත්තා මුලින්ම AB කියලා හිතමුකෝ. A B ට අතට දෙද්දිම තමයි B A ටත් අතට දෙන්නේ. ඒ කියන්නේ A B ට අත දීමත් B A ට අත දීමත් එකම සංසිද්ධියක් කියලා ඔයාලට පැහැදිලිනේ. එහෙනම් මෙන්න මේ අත දීමේ සංසිද්ධියතදී මොකද්ද කරන්න ඕනේ? ඔය අතට දෙන්න පුද්ගලයෝ දෙන්නෙක් ඕනේ. එක අතට දීමක් සඳහා පුද්ගලයෝ දෙන්නෙක් ඕනේ. එහෙනම් දෙන්න ගානේ තෝරා ගන්න පුළුවන් ගෲප් ගාන හොයාගත්තා නම් හරි නේද? විදි ගාන. හරිද? AB කරන්නේ එක අතරක් දීමක්. AC ගත්තොත් එක අතරක් දීමක්. AB කියන එක නයි BA කියලා ගත්තා කියලා එහෙම අතරක් දීම් දෙකක් වෙනවද නැහැනේ? අන්න ඒ හින්දා එතකොට ඔයාලට පැහැදිලි වෙනවා මේක තෝරා ගැනීමක්. අතරක් දීම තෝරා ගැනීම මොකක් හරි කවුරු හරි දෙන්නෙක් ඇදලා ගත්තා නම් හරි. ඒ දෙන්න අතරක් දුන්නා අන්න එකට එක අතරක් දීමක් වාර්තා වෙනවා. ඒ වගේ. එතකොට මේක තෝරා ගැනීමක් නේ. යන්න උනම් කියන්නේ මොකද්ද? NCR අංකනේ. ඔක්කොම පුද්ගලයෝ කීයද? 5යි. අතරක් දීමට අවශ්‍ය පුද්ගලයෝ ගාන කීයද? ගෲප් කරගන්න ඕනේ දෙන්න ගාන. 5C2. සිදු කරන්න 5 කමාරෝපිතය මේක කමාරෝපිතය දැම්මා 5න් දෙකක් අඩු කරපුවම 3 කමාරෝපිතය. හරිද? 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 කමාරෝපිතය 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 3 කමාරෝපිතය. උත්තරේ 10ක් කියලා එනවා. සිදු කරන්න දැන් ඔයාලා දන්නවා උත්තරේ වලට ගන්න පුළුවන් 10ක් කියලා මුළු අතට දීම් ගන්න. ওই විදිහට අතට දීම් ගන්න අපිට හොයන්න පුළුවන්. හරිද? හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. එතකොට දැන් ඔයාලට තේරෙන්නේ නැති වෙයි මේ ඔයාලා හැමෝම දකින්න මේ මොකක්ද අතරත් දීම් සංසිද්ධිය කොහොමද NCR අංකණයේ තෝරා ගැනීමක් කරලා අපි හදන්නේ කියලා පැහැදිලි වෙන්නේ නැති. ඊළඟ ප්‍රශ්නය ඔය වගේම යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා ABCD E කියලා. sorry ABCD E කියලා යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා අලුත් අවුරුද්දට සුබ පැතුම් කාඩ්පත් යවනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් AB කියන දෙන්නව තෝරගත්තා. A යවන්න ඕනේ වෙනම සුබ පැතුම් කාඩ්පතක් B ට. අනේ B ත් යවනවනේ ඒකට. එතකොට සුබ පැතුම් කාඩ්පත් ගාන හොයන්න මොකද වෙන්න ඕනේ? අන්නේ සුබ පැතුම් කාඩ්පත් ගාන යවන්න. A B ට යවපු එකයි B A ට යවපු එකයි එකක්ද? නෑ දෙකක්. A B
ටත් යනවා B එකටත් යනවා. අන්න මොකද්ද කතන්දරේ? පිළියෙල කිරීමක්. එහෙනම් ඔයාලා මොකද්ද යොදා ගන්න ඕනේ? අංකනේ. පිළියෙල කිරීමක් කියලා ඔයාලා AC ගත්තත් AC ටත් යන්න ඕනේ CA ටත් යන්න. සුප්‍රතුන් කාඩ් පත් දෙකක් එතන. එතකොට ඔයාලට තේරෙනවා මේක NPR අංකනේ පිළියෙල කිරීමකට තමයි යන්න ඕනේ. මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට අපි NPR ගන්නෙ. NPR අංකනේ හදමු. N කියන්නේ කීයද? 5යි. P R කියන්නේ මේ 2යිනේ. 5 කමාරෝපිතය බෙදීම 5 ඍණ 2. 3 කමාරෝපිතය. 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 කමාරෝපිතය. 3 කමාරද කැපුවා උත්තරේ 20ක් කියලා එනවා. හරිද? ওই විදිහට යවන්න ඕන සුප්‍රතුන් කාඩ්පත් ගාන යවෙන 20යි කියලා එනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නයත් අර පිළියෙල කිරීමක්නේ. NPR අංකනේ දෙන තැනක අපිට අර හිස්තන් ක්‍රමයෙන් හදන්න පුළුවන්. හරිද? දෙන්නෙක්ව පිළියෙල කරා නම් හරිනේ. AB BA. ඒකනේ කතන්දරේ. NPR අංකනේනේ. මෙතෙන්ට මට මේ 5 දෙනාගෙන් 5 දෙනාගෙන් ඕනි 5 එක්කෙනෙක්ට දැම්ම හැකි 5 ගුණ කිරීම. මෙතෙන්ට 5 දෙනාගෙන් එක්කෙනෙක් දාලා ඉන්න මෙතෙන්ට දාන්න ඉතුරු වෙන්නේ 4 දෙනා. 5 4ක් 4 20යි. මෙහෙම නිකම් උත්තරේ ගන්න පුළුවන්. එකම උත්තරේ හරියටම ඔයාලට එනවා කියලා පැහැදිලි. හරිද? හරි. ඕක තමයි ඔයාලා ප්‍රසිද්ධ මොකද්ද අතරක් දී ප්‍රශ්න වලටයි සුප්‍රතුන් කාඩ්පත් ප්‍රශ්න වලට යොදා ගන්න ඔය තීරිය යොදා ගන්න හේතුව ඕක තමයි. හරිද? හරි. ඊට පස්සේ තව විශේෂ ප්‍රශ්නයක් ඔයාලට කියලා දෙන්නම් මම. මේක. හරිද? මෙහෙම මුද්‍රා තුනක් තියෙනවා. හරිද? මුද්‍රා තුනක්. මුද්‍රා කියන්නේ සීල් තුනක් තියෙනවා මෙහෙම. මේකේ ගහලා තියෙන්නේ A. මේකේ ගහලා තියෙන්නේ B. මේකේ ගහලා තියෙන්නේ C. හරිද? මේ තියෙන්නේ මොනවද? මුද්‍රා. මෙන්න මේ මුද්‍රා තුන මෙහෙම කොලයක තියනවලු හිස් කොට තුනක්. කොලයක තියනවලු මෙහෙම හිස් කොට තුනක්. හරිද? මෙහෙම ABC කියලා මුද්‍රා තුනක් තියෙනවා. මෙහෙම කොලයක තියෙනවා හිස් කොට තුනක්. ওই හිස් කොට තුන ඇතුලේ මේ මුද්‍රා තුන සටහන් කරන්න පුළුවන් ආකාර විවිධ ආකාර ගාලා අපෙන් අහනවා. හරිද? අපි හදනවා. දැන් හිස් කොට තුන මම මෙහෙම අඳගත්තා. දැන් මේක මොකද්ද? මුද්‍රා ගහනවා කියන්නේ පිළියෙල කිරීමක් කියලා ඔයාලට තේරෙනවද? මුද්‍රා ගහනවා කියන්නේ පිළියෙල කිරීමක් කියලා තේරෙනවා ඔයාලට. මෙහෙම කරනවා. මෙතෙන්ට තියන්න පුළුවන් ආකාර ගාන කීයද? ඔක්කොම මුද්‍රා කීයක් තියෙනවද? 3ක් තියෙනවනේ. ඔන්න. ආකාර 3යි. 3 ගුණ කිරීම. පිළියෙල කිරීමක් කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ කරන්න තියෙන NPR අංකනේ. ඒ හින්දා මම සිස්ටම් පිළිගීමේ ක්‍රමයට ගියා. හරි. දැන් මම මෙතෙන්ට එක මුද්‍රාවක් ගහලානේ එන්නේ. එහෙනම් මෙතනින්ට ගහන මුද්‍රා කීයක් ඉතුරු වෙනවද? මුද්‍රා දෙකක් ඉතුරු වෙනවා. හරි. එක මුද්‍රාවක් ගහලා ඉන්න මුද්‍රා දෙකක් ඉතුරු වෙනවා. මොකක් හරි දෙකක්. මෙතෙන්ට දැන් මෙතෙන් ඉතුරු මුද්‍රා තුනේ මම මෙතෙන්ට මුද්‍රා ඕන මුද්‍රාවක් දැම්මේ මෙතෙන්ට එක මුද්‍රාවක් ගහපින්න මේ මුද්‍රා වයින් කරලා මෙතෙන් ගහුවා. දැන් මෙතෙන්ට යද්දී මුද්‍රා දෙකක්ම මම ගහලා ඉන්නේ. මුද්‍රා තුනේ. එහෙනම් මෙතෙන්ට ගහන්න ඉතුරු වෙන එක මුද්‍රාවයිනේ. ওই ටික එකතු කරපුවම 6ක් කියලා උත්තරේ එනවා. හැබැයි මෙහෙම හැදුවොත් මේක වැරදි. හරිද? වැරදි. මේ පිළියෙල කිරීම සම්පූර්ණයෙන්ම ගාන වැරදි. ඇයි? මෙන්න මේකයි කතන්දරේ. අපි ඔය පිළියෙල කිරීම වලදී ඔය හිස්තැන් පිරවීමේ ක්‍රමයේදී දැන් මේක කාඩ්පත් තුනක් වුණා නම් මම මෙහෙම මෙතෙන්ට ගත් කාඩ්පත් වුණා නම් ඒව මෙතෙන්ට දැම්මට පස්සේ මෙතෙන්ට ආයේ ඒව ගන්න බෑ. දාන්න බෑ. මොකද ඒ කාඩ්පත මම මෙතෙන්ට දාලා ඉවරයි. හැබැයි මෙන්න මේ ප්‍රශ්නයේදී මුද්‍රාව මෙතනින් මම ගැහුවා කියලා ආයෙ මට මෙතනින් ගහන්න බැයිද? ආයෙ ගහන්න පුළුවන්. ඇයි බැරි? මම මෙතනින් B ගැහුවා කියලා ආයෙ මට B මෙතනින් ගහන්න බැයිද? මුද්‍රා තියෙන්නේ. සීල් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගහන්න පුළුවන්. ඔන්න ඕක හිතු වෙන තුන තමයි ඔය ප්‍රශ්නේ ඔයාලට වරදින්නේ. මේක හදන්නේ මෙහෙම. මෙතෙන්ට ගහන්න පුළුවන් මුද්‍රා වර්ග ගන්න කීයද? A ගැහුවා හැකි, B ගැහුවා හැකි, C ගැහුවා හැකි. ආකාර 3යි. මෙතෙන්ට දෙවෙනි කොටුවට ඒත් ගැහුවා හැකි. ආයෙ B ගැහුවා හැකි, C ගැහුවා හැකි. අයින් කිරීමක් අවශ්‍ය වෙනවද නැහැ. ආයෙත් ආකාර 3යි. මේ කොටුවට ඒත් ගැහුවා හැකි, B ගැහුවා හැකි, C ගැහුවා හැකි. මෙතන ගැහුවා කියලා මෙතනින් අයින් කරන්න ඕනේ නැහැ. එහෙම එකක් නෑ මුද්‍රාවල ආකාර 3ක්. ඔන්න ටික ගුණ කරන්න 3 වරක් 3 9 9 වරක් 3 27යි. මේකට උත්තරේ ඉන්නේ 27. හරිද? හරි. ওই විදිහට තමයි තෝරාගෙන ඉන්න සහ පිළිවෙලට සැකසීම. එහෙම නැත්නම් සංකරණ හා සංයෝජන පාඩමට ගෙනාපු පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් වීඩියෝ එකක් එක්ක
ඉක්මනින්ම හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ පාඩම් මාලාව ගැන දිගටම ඔයාලට මේක පාඩම් මාලාව මේ විදිහට ඕන නම් ඔයාලගේ අදහස් ආ යෝජනා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. පැහැදිලිද? තව ඊට වඩා හිමින් පැහැදිලි කිරීම අවශ්‍යද? ඔයාලගේ අදහස් ඕන එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලමින් නවතිනවා.